කරදරයක්, හිරිහැරයක්, හිංසනයක් නොකර අපි කොයිතරම් ආදරණීය විදිහට ජීවත් වුණත් සමහරු අපේ හිත රිද්දනවා. ඔයා නොකරපු වරදකට වැරදිකාරයෙක් වෙලා තියෙනවද? එහෙම වෙලාවට ලෝකෙම එක පැත්තක් වෙලා ඔයා තනි වෙලා තියෙනවද? ඉතින් එහෙම වෙලාවට කරන්න තියෙන හොඳම දේ තමයි නිහඬ වීම. කෑකෝ ගහලා රණ්ඩු වෙලා ඔප්පු කරන්න බැරි ගොඩක් දේවල් නිහඬතාවයේ විසින් තේරුම් කරවනවා. ඔයාට බොරු චෝදනා නගපු, ඔයාගේ හිත රිද්දපු මිනිස්සුන්ට කවදාවත් වෛර කරන්න එපා. ඒ අයට මෛත්‍රී කරන්න. ඒ අයට සමාව දෙන්න. ජීවත් වෙන ඩිංගට අපි මොකටද තරහ හිතේ තියන් විනාශ වෙන්නේ? තරහව වෙනුවට ආදරය දෙන්න. වෛරය වෙනුවට සිනහව දෙන්න. ගලක් වෙනුවට මලක් අතට ගන්න.